ඔයා කෙනෙක්ට පොරොන්දු දීලා තව කෙනෙක් ගාව සැනසෙන්න යනව නේද? කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද කවදාවත් ඔයාට ඒ ගියපු කෙනා ළඟ සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. ඇයි දන්නවද? මේ ලෝක ස්වභාවයට අනුව අනිවාර්යෙන් ඔයාට විඳවන්න සිද්ධ වෙනවාම. ඒ විඳවන්න සිද්ධ වෙන්නේ ඇයි? අර ඔයා කලින් පොරොන්දු දුන්න කෙනා එයා ඒ පොරොන්දු හිතේ තියාගෙන හීන දහසක් හිතේ මවාගෙන එයා බලාගෙන ඉන්නවා ඔයා ළඟට එයි කියලා. හැබැයි එයා දැනගත්තට පස්සේ ඔයා වෙන කෙනෙක් ගාව සැනසෙනවා කියලා, වෙන කෙනෙක් ගාව පිටින් ඉන්නවා කියලා, ඉතින් අරයා හිතේ තියාගෙන හිටපු ඔක්කොම සිතුවිලි ටික, ඔක්කොම හීන මාලිකා ටික බොඳ වෙලා යනවා. ඉතින් එයා විඳවන තප්පරයක් ගානේ අනිවාර්යෙන්ම එක දිගුණ වෙලා ඔයාට විඳවන්න සිද්ධ වෙනවාම. ඒක නිසා කවදාවත් ඒ වගේ වැඩ කරන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාට කවදාවත් ඒ කරපු පාප කර්මේ